Hi guys. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අනුහස් රිවියු YouTube channel එකත් එක. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ කොහොමද AI වලින් thumbnail එකක් හදන්නේ කියලා. අපි intro එකට ගිහින් ඇවිත් බලමු කොහොමද හදන්නේ කියලා. හරි. අපි දැන් මුලින්ම යන්න ඕනේ PicsArt කියන app එකට. ගිහලා මේ එකතු කිරීමේ මාර්කය ක්ලික් කරලා edit and image or video කියන එකට යන්න. ගිහිල්ලා background කියන එකට යන්න. ඒකේ සුදු පාට background එක තෝරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ load වෙනවා. load වුණාට පස්සේ මෙන්න මේ වගේ සුදු පාට background එක පෙන්නනවා. ඊට පස්සේ fit කියන එකට ගිහින් 16:9 ඒ කියන්නේ YouTube thumbnail size එක තෝරන්න. තෝරලා ඉවරලා මෙතන stickers කියන එකට යන්න. ඔයාලගේ මූණ වුණත් මේකට දාන්න පුළුවන්. මම Mr Beast එකක් හදන නිසා Mr Beast ගේ මූණ දා ගන්නවා. හරි Mr Beast කියලා සර්ච් කරන්න. හරි මෙතන පළවෙනි පින්තූරය මම දා ගන්නවා. මෙන්න මේ විදිහට ඒක අයිනටම ඩ්‍රැග් කරගන්න ඕනේ. ඔයාලා කැමති තැනකට ඩ්‍රැග් කරගන්න පුළුවන්. ඔයාලගේ පින්තූරයක් වුණා දාන්න පුළුවන්. කලින්ම අපි මේක හදලා දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරා. අපි දැන් ආයෙත් හෝම් පේජ් එකට යනවා. හෝම් පේජ් එකට ගිහින් ChatGPT එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මම description එකේ දාලා තියෙනවා prompt එක. ඒක copy කරලා paste කරන්න ChatGPT එකට. paste කරලා මේක උඩටම යන්න ඕනේ. මෙතන මේ YouTube AI thumbnail කියන එකට ඔයාලගේ title එක දාගන්න. මේක කපලා ඔයාලගේ title එක දාන්න. මම දැන් Mr Beast ගේ රූපය තෝරගත්ත නිසා ඒකට ගැලපෙන title එකක් දානවා. මම දානවා go to Sri Lanka flame two hours. හරි මේක තමයි මගේ ටයිටල් එක. දැන් ඔයාලා මෙතන උඩුකම දාගන්න. හරි ඊට පස්සේ මෙතන this photo කියන එක ඒ විදිහටම තියාගන්න. ඊට පස්සේ යටට ගිහින් යටම තියෙන Mr Beast කියලා ඒක අපි කපා ගන්න ඕනේ. ඒක ටයිටල් එකට අපිට ඒක නිසා Mr Beast කියන එක අපි කපා ගන්න ඕනේ. Mr Beast. ඊට පස්සේ මේ එකතු කිරීම ලකුණ ගිහින් ෆොටෝස් ගිහින් ෆොටෝස් වල තියෙන අපි දැන් අර ඩවුන්ලෝඩ් කරගත්ත අර Mr Beast ගේ පිකස්ටා ෆොටෝ එක ඒක දාලා ඉවර වෙලා මෙතන ඒ යවුණු මාකේ ක්ලික් කරලා ඊට පස්සේ අපිට prompt එකක් හදෙනවා. මේක prompt එක හැදෙනවා. දැන් මේ prompt එක ඔයාලා copy කරගන්න ඕනේ. copy කරලා අපි යනවා Chrome browser එකට. Chrome එකට ගිහින් home page එකට යන්න Chrome එකේ. එතනට ගිහින් එතන search කරන්න ඕනේ Gemini කියලා. Gemini එක search කරන්න go කියන බටන් එක click කරලා search කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පළවෙනිම තියෙන Gemini Google Gemini කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා Ask Gemini tree කියන එක තන ඔයාලා අර copy කරගත්ත එක paste කරන්න ඕනේ. ඒක paste කරලා මෙතන
create image කියන එක දීලා එකතු කිරීමේ ලකුණු දාලා upload file කියන එකට ගිහින් album එකට යන්න ඕනේ. album එකට ගිහින් ඔයාලා අර download කරගත්ත Mr Beast ගේ ෆොටෝ එක දාගන්න ඕනේ. මෙතනට අනේ ෆොටෝ එක දාලා ඔයාලා අර down බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට image එක කියන්නේ අපේ YouTube thumbnail එක හැදෙනවා. ටික වෙලාවක එකට යනවා. ඔන්න guys thumbnail එක හැදුනා. මෙන්න මේ විදිහට තමයි අද අපි YouTube thumbnail එකක් කරන්නේ. ඔයාලගේ මුණ උනත් මෙතන දාලා ලස්සනට AI වලින් thumbnail එකක් හදාගන්න පුළුවන් 3D විදිහට. ඇත්තටම මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා යන්න. ඔයාලට තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් bell icon එක all දාලා යන්න.